හලෝ මගේ මායා පැටවුනේ කොහොමද ඉතින්? ඔන්න මං සාරාගේ අලුත් කොටසක් අරගෙන ආවා. සාරා හරි කතාව කියන්න කලින් දුවලගින් channel එක subscribe කරලා එන්නකෝ. අපි යමු සාරා 41 වන දිගහැරුම. තත්පර මිනිත්තු පැය ගෙවිලා ගියේ කාටත් හොර රහසෙම. මේ කාලය ඇතුලේ විදුගේ මගේ ආදරේ ගොඩක් ශක්තිමත් වුණා. විදු කියන්නේ කොච්චර ඉවසිලිවන්ත පිරිමියෙක්ද කියනවා නම් අද වෙනකම් අපේ ගෙදර රැහැ නැවතිලා නැහැ. කොච්චර රෑ වෙලා හරි එයා ගෙදර යනවා. ඒ තරම්ම ඉවසිලිවන්ත කොල්ලෙක්. ඔය අතරේ එයාගේ හිතුවක්කාර වැඩක් නැතුවම නෙමෙයි. එයාට මම බලන්න හිතුනොත් ලෙක්චර්ස් කට් කරගෙන හරියනවා. එපා කිව්වට කොච්චරවත් අහන්නේ. ඒත් ඉතින් ඒ හැම මොහොතකම ඔය වෙන පුංචි දේවල් වලින් වෙන්නේ අපි දෙන්නගේ ආදරෙත් තව වැඩි වෙන එක. අද සෙනසුරාදා දවසක්. චූටි නම් උදේම ලෑස්ති වෙලා පන්තියට ගියා. ඒ නිසා මායා අත්තම්මයි විතරයි අදට ඉතිරි. ඔන්න අතම්මගේ කීමෝതെරපි ටික නම් අපි ඉවර කරගත්තා. දැන් තියෙන්නේ එයාගේ ෆිසියෝതെරපි වලට යන්න. විදු ඒක බලලා දිනයක් දාගන්නම් කිව්වා. ඉතින් එදා පැදුරු පාටිය ඉවර වෙලා ගෙවන සති දෙක තුනේම මම ගොඩාක් කාර්යබහුල වුණා. මම අලුතෙන් පටන් ගන්න යන බිස්නස් එකේ රෙජිස්ට්‍රේෂන් කරන්න. තව මොනවාද හොඳ මැෂින් වර්ග, ඒ වගේම මොනවාද හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා බලන්න. ඔය හැමදේම කෙවින්ගේ විදුගේ දෙන්නගේම උදව්වතුව මට කරන්න ටිකක් ලොකු රිසර්ච් එකක් කරන්න වුණා. මේ සතියේටම හරියටම මට නිින්දක් නොලැබුණ තරම්ම. ඇඟට නම් තෙහෙට්ටුයි. ඒත් නවතින්න බෑ දැන්. චූටි ගියාට පස්සේ මායා අත්තම්මයි ලෑස්ති උනේ දවල්ට උයන දේවල් ටික ලෑස්ති කරන්න. විදුටත් ක්ලිනිකල් පටන් ගත්ත නිසා එයාගේ ක්ලාසස් ඔක්කොම නවත්තන්න වුණා. අද හොස්පිටල් ගිහින් විදු දවල්ට මෙහෙ එන්නම් කිව්වා. මොකද අපිට තව දවස් දෙක තුනකින් අපි ඕඩර් කරපු මැෂින් ටික හම්බ වෙනවා. ඒකට අපි අපේ ගෙදර තියෙන ලොකුම කාමරේ බඩු වස් කරලා ඒකට තමයි දාන්න හදාගත්තේ. ඉතින් ඔන්න අද මගේ මායාකාර කොල්ලා එක්ක මට ටිකක් වැඩියෙන් කාලය ගෙවන්න chance එකක් ලැබෙනවා. ඒ නිසාම මං හිටියේ ගොඩාක් සතුටින්. සුතුනෝනේ අපි මොනවද දවල්ට හදන්නේ? විදුත් එනවනේ අතමේ. අපි ආස දෙයක් හදමු. අම්මා අප්පත් නැති මයි කොල්ලට සුදු නෝනේ පන්න ඇරලා කියලා මං දන්නවා. මං හිතේ සැනසීමෙන් ඉන්නත් ඒකයි සුදු නෝනේ. ඇත්තටම දැන් විදු කියන්නේ මගේ පණ ටික. එයාගේ ආදරේ, ඒ රැකවරනේ, ඒ විශ්වාසය, ඒ සෙනෙහස මාව එයාට බැඳලා තියාගන්න තරම් එයා මට ආදරේ දෙනවා. කොයි තරම් වැඩ තිබුණත් මං කෝල් එකක් ගත්තාම සුදු නෝනා මං චූටි වැඩක ඉන්නේ. හදිසියක් නෙවෙයි නම් මං තව ටිකකින් ගන්නද කියන වචන ටික හරි එයා කියන ෆෝන් එක ආන්සර් කරනවා. කෙල්ලෙක් හැටියට අපිට ඕනෙත් ඒ දෙම නෙමෙයිද? ඉතින් එයා ඒ ලෝභ නැතුව මට දෙන ආදරේට මාත් සීමා විරහිතවම ආදරේ කරනවා. ඇත්තටම ආතම්මේ විදුගේ අම්මා එයා විදු ඔයාට දීලා ගියාට පස්සේ එකම එක කතාවක්වත් විදුව බලන්න ආවේ නැද්ද? ගොඩ කාලෙක ඉඳලා මගේ හිතේ තිබුණ ප්‍රශ්නේ මං ආතම්මගෙන් අහුවා. මොකද ළමයෙකු ඉපදුණු ගමම දාලා ගිහින් ඒ ළමයා ජීවත් වෙනවද නැද්ද කියන දේවත් හොයලා බලන්නේ නැති අම්මලා මේ ලෝකේ ඉන්නවා කියලා කොහොම විශ්වාස කරන්නද? කවුද කිව්වේ සුදු නෝනේ ඒකි මගේ අතට මේ දරුවා දීලා ගියා කියලා? ඒ කිව්ව මගේ බඩින් වදාපු එකටත් මට සහ ගහනවා. මේ කිරි සප්පයාට එක කිරි බින්දුවක් ඒ තනෙන් තින්න නැතුව ඇති. දරුවා හම්බුනේ ඔපරේෂන් එකකින් නෙවෙයි. ඒ හින්දාම දරුවා හම්බ වෙලා පැය දෙකක් විතර යද්දී ඒකගේ අමාරුව ඩිංගක් අඩවන ගම ඒකි මහා ඉස්පිරිතාලෙන් පැනලා ගිහින් මේ කිරි සප්පයා ඉද්දි. මොන අම්මටද සුදු නෝනේ එහෙව්ව හස පොළව නොහොලන වැඩක් කරන්න පුළුවන්? දෙයයනේ අත්තම්මේ පිටුකට විතු මගේ ඇස් වලට කඳුළු පිරුණේ ඇසිල්ලක වේගෙන්. ඉපදිලා පැයක් දෙකක් යන්නත් කලින් අම්මගේ ආදරේ අහිමන තාත්තා කවුද කියන්නවත් දන්නේ නැති කොල්ලෙක් මේ තරම් හොඳට ඇදිලා ඉන්නවා කියන්නම ඒ ආතම්ම නිසාමයි. මට ආතම්ම ගැන දැනෙන මේ ආදරේ මං ගිහින් ආතම්මව බදාගත්තා.
ඔව් සුදු නෝනේ. මගේ කොල්ලා ඉපදුන දා ඉඳලා අප්පෙක්ගේ හුළඟක්වත් වැදුනේ නැති අම්මෙක්ගෙන් කියලා කිරි බින්දුවක් තොල ගාපු නැති එකෙක්. මන් නැති කාලෙක මගේ කොල්ලව සුදු නෝනෙට බාරයි. ඒ වචනවල තිබුණ අසරණකම මේ ලෝකේ කාටවත්ම දැනෙන්න හොඳ නැහැ. කාටවත් නොකියුවට විදු කොයි තරම්නම් දුකක් හිතේ හිර කරගෙන ඉන්නවැදිද. ඉතින් එයාගේ ඉස්සරහා ජීවිතේ මෙයාව සතුටින් තියන්න මම මටම පොරොන්දුවක් දුන්නා. ඔන්න ඉතින් අතම්මයි කතා කර කර උයන්න පටන් ගත්තා. පැය කමාරක් වගේ යද්දි උයා ගන්න පුළුවන් වුණා. දැන් ඉතින් අත්තම්මටත් හොඳයිනේ. ඉතින් එයාට පුළුවන් විදියට උයන පිහන වැඩවලට මට උදව් වෙනවා. ඊ ගමන ඔන්න ඔන්න ඉතින් සාලේ පැත්තෙන් විසිල් එක්කුත් ඇහෙනවා. ඒ කියන්නේ ඉතින් මගේ මායාකාරය ඇවිල්ලා. ආතම්ම හිටියේ ලිප ළඟ බංකුවේ වාඩි වෙලා. මං හිටියේ පැන්ට්‍රි එක උඩ පීය තියාගෙන පැපල් ගෙඩියක් කපන ගම. ඉතින් මේ කොල්ලා අත්තම්ම දැකලා නැහැ. කවුරුත් නැතුව ඇති කියලා හිතලා ආව ගමම්ම මාව පිටිපස්සෙන් බදාගත්තා. දෙයියනේ මේ කොල්ලගේ දඟ වැඩ නම් මගේ සුදු නෝනා බරටම වැඩ වගේ. පිටිපස්සෙන් මම තව ටිකක් එයාගේ පපුවට තුරුල් කරගන්න ගමන් විද්දු කියද්දි මට හිතුනේ ලැජ්ජාවට මාව දිය වෙලා යයි කියලා. මං හොරහින් බැලුවේ ආත්තම්ම දිහා. එයා බොහොම අමාරුවෙන් හිනාව තද කරගෙන ඉන්නවා මං දැක්කා. විදු ආත්තම්මා මං හිමීට විදුට හෙන්න කෙන්දිරුවේ යකින් ගැලවෙන දඟලන ගමන්. ඒත් විදු හිතුවේ මං ආත්තම්ම ඒවි කියනවා කියලා. එයා දැම්ම ඉන්නේ නැහැ සුදු නෝනේ. ඒක නෙමෙයි කොහමගේ වෙල්කම් එක. ඔය අහන්නේ හැමදාම එයා ආව ගමන් මං හැමෝටම හොරෙන් එයාට දෙන ආදර හාදුව ගැන. ඈ කොල්ලෝ ආව ගමන් මේ වයස්ක ගෑණි මැරෙන්නවත් 50 දිනවද බලන්නේ නැතුව උඹත් කෙලින්ම එන්නේ වල්කම් ඉල්ලගෙන නේද? විදෝ ගැස්සිලා වගේ ගිහින් මගෙන් ඈත් උනේ ආත්තම්මව එයා දැන් දැකපු නිසා. දැන් ඉතින් ලැජ්ජාවෙන් ඉන්නවා. අයියෝ වල්කම් නෙවෙයි යන්නේ. උයයි මයි දන්නේ ඉංග්‍රීසි. ඒක නෙමෙයි සීදේවි. සීදේවි සුදු නෝනයි මොකද්ද මේ සතර කම්මන්ටනේ. උඹත් ඉතින් බණ්ඩක්කේ වගේ ලිස්සලා යන්න දන්නේම නෑ නේද? සුදු නෝනා උයලා හවර එකේ මං යනවා කාමරේට. මේ කොල්ලට තේඩි එකක් එහෙම හදලා දෙන්නකෝ. ආතම්ම දන්නවා විදු දවසම හොස්පිටල් එකේ මහන්සි වෙලා ආවහම මාව හොයන විත්තිය. ඒ මගෙන් විදු හොයන්න යාගේ සැනසීම කියලාත් එයා දන්නවා. ඉතින් එහෙම කියලා එයා අපි දෙන්නට තනි වෙන්න වෙලාවක් දීලා ගියා. අතම ගිය ගමන් මං ඒ පාර දිහා බලලා ඉක්මනින් විදුගේ කම්වලට මගේ ආදර හාදුව දුන්නේ විදු වගේම මාත් ඒ වෙල්කම් එකට දැන් ආස වෙලා නිසාම. එතකොට මං විදුගේ දකින්න ආසම හිනාව එයා මං වෙනුවෙන්ම දෙනවා. ඉතින් එයාගේ මුහුණේ තියෙන මානසික ගතිය ටිකක් අඩු වෙනවා ඒකේ. මටත් ඕන ඒකමයි. ඒත් විදු මගේ නල්ලට හාදුවක් තවරලා මන් දිහා බලාගෙන මං ළඟින්ම පැන්ට්‍රි එකට වාඩි වුණා. කොහමද අද දවස විදු මහන්සි පාටයි ඔයාට. අම්මෝ සාරා මැරුණේ නැති ටික විතරයි. ඔයා කියන්නේ සෙනසුරාදා කියලා නෑ ලෙඩ්ඩු ගොඩයි. අනික අපි තාම ක්ලිනිකල් ගිය ගමන්මනේ. ඉතින් අපි මඩ වෙනවා හොඳට. හැබැයි ෂෝ එක දවසකට මාර එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මං තේ එකක් හදන්නද? නැත්තම් මේ පැපල් කාලෙමද විදු? තේ දැන් ඒ පරස්නේනේ අපි පැපල් කමු. එහෙම කියලා විදු පැපල් කන්න පටන් ගන්නවත් එක්කම විදුගේ ෆෝන් එක රින් වුණා. ඉතින් කොහෙද යාතේ පැපල්නේ? මම බැලුවේ කවුද කියලා. බලද්දි කෙවින්. විදු ඒක දැකලා ආන්ස නොකර හිටිය වැදගත් දෙයක් නෙමෙයි වෙන්නේ නැති කියලා හිතලා. ඒත් දෙවෙනි පාරටත් රින් වෙද්දි විදු මට කිව්වේ කෝල් එක ආන්සර් කරලා ස්පීකර් දාන්න කියලා. ඔන්න ඉතින් මං එහෙම කළා. මචං තේෂ් ලොකු අවුලක් මචං. මේ කේවින උඹේ විහිළු පස්සේ තියාගනින්කෝ. මම මේ සුදු නෝන ළඟ ඉන්න දවස් 2කින් විතර බං පස්සේ ගනින්කෝ රෙද්ද. තාන්රි ස්පීසයිඩ් කරගන්න හදනවා. විදු ඇසිල්ලක වේගෙන් පැන්ට්‍රියෙන් බැස්සේ මගේ පපුවත් 84000ට කෙවෙද්දි. මොකද්ද
තේරෙන්න කියපන් යකෝ. ඒකි මේ අදත් ක්ලිනිකල් ඇවිල්ලා හිටියා බං. වෙලා තියෙන්නේ මොකද්ද කියලා නම් මන් දන්නේ නැහැ බං. උඹලා දෙන්න අතරේ මොකක් හරි වුණාද? ඒකි අඬ මේ හොස්පිටල් බිල්ඩින් එකේ උඩ නැගලාගෙන පනින්න හදනවා යකෝ උඹට එන්න කියන්නලු. ඉන්න තැනකින් වරෙන් මොකක් හරි වෙන්න කලින්. එහෙම කියලා කෙවින් ෆෝන් එක කට් කරා. විදු තාම ඉන්නේ මුකුත් හිතා ගන්න බැරුවම. ඒකම ඇසිල්ලක වේගයෙන් විදු මාව යාගෙන් පපුවට තුරුල් කරගත්තා. ඒ පපුව ගැහෙන සද්දේ මටත් ඇහෙනවා. සාර මං ඉක්මනට ගිහින් එනම් පරිස්සමෙන් ඉන්න. එහෙම කියලා මගේ නළලටත් තව හාදුවක් තවරලා ඉක්මනින් විදු යන්න ගියේ. ඒ මොකද්ද උනේ කියලා මං තාමත් කල්පනා කරද්දි. To be continued. ඔන්න ඉතින් මොකද වෙන්නේ? තනුරි නිසා දේශ සාරා දාලා යයිද? ඔයාලට මොකද්ද හිතෙන්නේ කතාව ගැන? හිතෙන දේ කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. එහෙනම් මගේ මායා පැටව දුවලා ගිහින් channel එකත් subscribe කරලා කතාව ලස්සන නම් like එකකුත් දාලා මම ඊළඟ එපිසෝඩ් එක අරගෙන එනකන් ආදරෙන් බලන් ඉන්නකෝ. ඉක්මනින් එන්නම් මම. පරිස්සමට ඉන්න මගේ මායා පැටවනේ. bye bye.